ඔව් මේ ඉන්නේ මගේ ඩිස්කස් බීඩින් ෆෙයාර් වෙන් කරන්න ඉන්න අපේ ඩිස්කස්ලා මෙතන ඉන්නවා වැරෑටි 4ක් ඉන්නවා ඉලෝ මිලන් ඉන්නවා රෙඩ් මිලන් ඉන්නවා ඒ වගේම ඇල්බිනෝ ඉන්නවා ඒ වගේම normal blue ඉන්න තමයි කට්ටිය කලර් වෙලා නැහැ හරිම මේකෙන් ඉන්නවා මම මෙයාලට ගොඩක් ගප්පි එහෙම කන්න දෙනවා ඉතින් ගප්පි දුන්නාම ටිකක් ඇක්ටිව් වැඩි බී පාට් එහෙම දෙනවා දුන්නට මෙයාලා ඒවට එච්චර ආසාවක් නැහැ දැන් මේ පාට් එහෙම වැටලා තියෙන්නේ උන්ටම මේ කලර් බීට් එහෙම දීලා නෙවෙයි දැන් මේ ඉන්නේ ඇල්බිනෝ ෆයිට් එක චෙකබෝ එක ඉන්නවා තාම පාට වැටිගෙන එනවා මෙන්න මෙයාලා පාට වෙනස් කරනවා මෙයාලා කළු පාට වෙනවා මේ කට්ටිය පාට වෙනස් කරගන්නවා ඒක පාටම කලබලයක් වුණ ගමන් ඉතින් මම මේකට ලස්සනට අර මෙයාලාගේ කෑම ඉතුරු වෙන කෑම කණ්ඩ සීබ්‍රලා දාලා දෙනවා ඒ වගේම සාරි ගප්පි දාලා ඉන්නවා මේ ඉතින් මේක මං චූටි පැටව දැන් මේ සාරි ගප්පි කන්න අද දාපු එකෙමුත් එක පැටියෙක් ඉතුරුලා ඉනවා ඒකට ලොකු වෙනවා ඒකම එතකොට එයාලා පැටව දාලා එයාලගේ පැටව මෙයාලා ආහාරයට ගන්නවා ලස්සනට කොහොම ක්වොලිටි තියෙනවා මේ තාම මම මේක පටන් ගන්න මේ ටැංකි ටික හදලා තියෙනවා ඉතින් ඊළඟට පස්සේ මේ ටැංකිය අතර තමයි මම මේ දාන්න ඉන්නේ මේ අතට පැටව ගෙනල්ලා බෝ කරන්න ඉතාලගෙන ඉන්නවා ටැංකි හදාගෙන යන්නේ මේ සම්පූර්ණම මේ කුඩුව කුකුල හිටියේ. ඉතින් මම මේක හදාගෙන ලස්සනට මේක කරනවා. දැනට මම පොඩි ඔක්සිජන් බෝර එකක් පාවිච්චි කරන්නේ මේ සෙල්සියස් චෙක් කරන්න එකක් තියෙනවා. අයි කළා දැනට අපේ උෂ්ණත්වය තියෙන්නේ සෙල්සියස් අංශක 27.5යි තියෙන්නේ. එම තමයි මේ ජලයේ දැන් උෂ්ණත්වය තියෙන්නේ. ඉතින් ඒ උෂ්ණත්වයට මෙයාලා හොඳ මේකෙන් ඉන්නවා මං දාලා තියෙනවා ඇතුළට කුඹුක් ගහක මුලක් දාලා තියෙනවා. ඉතින් ඒක ලස්සනට තියෙනවා එයාලා ඒකට කැමති. ඉතින් කුඹුක් මුලෙන් pH අගේ හැදෙනවා. ඒ වගේම එක ඇල්ගී හැදෙනවා මෙයාලට හිත කර ඒවා කනවා. මෙයා හරිම ලස්සනයි පාට වේගෙන එන්නේ ඉතින් මම කෑම එකේම හදනවා ලස්සනටම බී පාට් චිකන් නාට් කවලම් කරනවා පිත්තර කවලම් කරනවා එක මැල්ලුම් වල කවලම් කරනවා කැරට් බීට් අනිවාර්යයෙන්ම මේවා කරනවා ඉන්නේ සීබ්‍රලා ඉතින් ලස්සනටම ඉන්නවා quality